අද ඔයාලා එක්ක යන්න හදන්නේ මෝදර කෝවිලට. අපි බලමු කෝවිලේ මොන වගේද කියලා අපි බලමු. ඉතින් මමත් යන්නේ දෙවෙනි පාර. මටත් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ ගිහිල්ලා. මමත් ආසාවෙන් යන්නේ. ඒක මාරම ලස්සන තැන. ඉතින් අපි ගිහලා බලමු එතන මොකද වෙන්නේ, මොනවද තියෙන්නේ. ඒ හැම එකක්ම ඔයාලට චුටි වීඩියෝ වලින් අරගෙන එන්න. මොකද ෆෝන් එකපාරට ගිහලා වීඩියෝ කරන්න බෑ. අපි දන්නේ නැහැ ඒකේ තියෙන තත්ත්වය වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් අපි බලමු වීඩියෝ කරන්න පුළුවන් වුණොත් මම ඔයාලට හැම එකක්ම වීඩියෝ කරලා පෙන්නන්නම්. බයි. ජීවිතේ හරි ලස්සන තැනකට පාවුනේ නුඹ ආවිත මතකෙට මේක තමයි මම ඇඳ යන්නේ මගේ කුර්තා එක. හරි. ඔන්න දැන් අපි පිටත් වෙලා යන ගමන්. ඉතින් කොහෙන් ගියත් මං අර ලියමලක් කරා යනානේ. ගියේ අපි කීල්ස් එකට. කීල්ස් එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් ගත්තා. මොකද ඒ වෙලාව හරියටම 1ට 2ට වගේ ඇති. මාරම අවුවයි. රස්නේ. ඒ නිසා අපි ඉස්සලම කොෆි එකෙන් තමයි ගත්තේ. කොෆි එකෙන් අරගෙන කොෆි එක සෙට් වෙන්නේ නැති නිසා ඊට පස්සේ ආයෙම අපි ගත්තා ආමන්ඩ් එකේ. මොකද මේ ඔයාලා දන්නා නිමොරිච් එකේ කොෆි එකට වැඩිය ආමන්ඩ් එක රහයි. ඉතින් අපි එකෙන් ගත්තා. ඊට පස්සේ අපි 3 දෙනෙක් ගියා. ඉතින් අපි 3 දෙනාට කිල්ස් එකෙන් අරගෙන අයිස්ක්‍රීම් උත් කාලා එතනින් තමයි පිටත් වෙන්නේ ගමන. ඉතින් කියව යනවා. කිල්ස් එකේ ගොඩාක් කට්ටිය හිටියා. වීඩියෝ එකක් පොඩියට කරන්න හිටියේ. හැබැයි කරන්න අවස්ථාවක් නැහැ. මට ලැජ්ජයි. තාම ඉතින් අර YouTube channel එක පටන් ගත්තට කතා කරන්න පොඩ්ඩක් ලැජ්ජයි. ඉතින් පාරවල මේ වගේ voice cut එකක් දාලා ටික කාලයක් යනකම් වීඩියෝ එක ගේන්න. ඉතින් මෙතන ඉඳන් පොඩ්ඩක් එතන තියෙනවා කිරිබත්ගොඩ ලිබර්ටි එක. ඉතින් එතන ෆිල්ම් වල posters ගහලා තියෙනවා. ඉතින් අපි ඒ වගේ ඉඳගෙන ඒවා කියව ওই විදියට ගමන පටන් ගත්තා. අපි මේ යන්නේ මෝදර කෝවිලට. ඉතින් මෝදර කෝවිල කියන්නේ ලස්සන තැනක්. ඉතින් වීඩියෝස් ෆොටෝස් ගේනවා කියලා කිව්වට මට වීඩියෝස් ෆොටෝස් ලොකුවට ගන්න බැරි වුණා. ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි කිරිබත්ගොඩ පැත්තෙන් තමයි දාලා ගියේ මෝදරට. මෙන්න මේ විදියට කොළඹ පාරේ දිගටම ගියා. අවුව වැඩිකමට පාරේ මාර දූවිල්ලක් තිබ්බේ. දාගත්ත වයිසරේ නිකන් හඳට යනවා වගේ එක දාගත්තාම මෙන්න මේ විදියට ගිහිල්ලා මෙන්න මේ විදියට අපි ඉස්සරහටම ගියා. පොඩ්ඩක් ඉතින් වීඩියෝ කර යන්නත් ලැජ්ජයි යන්නේ පාර මිනිස්සුන් බලන් ඉන්නවා. දැන් අපි මේ කෝවිලට තමයි ආවේ. මේ කෝවිලේ එදා පොයේ දවස නිසා කෝවිල පොඩ්ඩක් වහලා තිබුණේ. වතාවත් පටන් ගත්තේ හවස් වෙලා. මාරම ලස්සනයි. මම මේ ආවේ කෝවිලට දෙවෙනි පාර. ඉතින් මම ඉස්සරහට ඔයාලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදියට අපි කෝවිලට යන්න කලින් එයාලගේ පිළිවෙතක් තියෙනවා. කකුල් දෙක හොදගෙන තමයි අපි කෝවිල ඇතුළට යන්න ඕනේ. ඉතින් හැමෝම කරනවා එතන. අපිත් ඉස්සලාම ගිහිල්ලා එතන තියෙනවා ටැප් හයි කරලා ඒ ටැප් වලින් කකුල් හොදගෙන කකුල් පිරිසිදු වෙලා තමයි කෝවිල ඇතුළට යන්න ඕනේ. හැබැයි කෝවිල ඇතුළට යනකොට මට වීඩියෝ කරන්න බැරි වුණා. එතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. කියන කෝවිලෙන් ගිඩිය ගන්න පුළුවන්. කෝවිලෙන් ඇතුළේ දෙන්නේ නැහැ. ඉතින් අපි කෝවිලෙන් ගිඩියට ඇවිල්ලා මෙන්න මේ විදිය තමයි කෝවිලේ ඉස්සරහා තියෙන්නේ. මාර්ම ලස්සනයි. ඈතින් පේන්නේ විෂ්ණු කෝවිල. මේ තියෙන්නේ මේකේ නම ඇත්තටම හරියට මතක නැහැ. මෙතන කෝවිල් දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම කෝවිල් එතන 3ක් තියෙනවා. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ කෝවිලට. මෙන්න මේ කෝවිල ඇතුලේ කියන්නේ දෙවිවරු ගොඩාක් ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් ගිහින් ඇවිල්ලා තමයි මෙන්න මේ විදියට අපි රතු පාටින් තිලකයක් තියාගෙන ආවේ. හරිම ලස්සනයි. මං ආසයි. මොකද එතන මාරම ලස්සනයි ළමයි. මම ටැමිල් විදියට මාරම ආසයි. ඉතින් අර ඒ විදියට කුර්තා එකක් ඇඳලා තිලකෙත් තියලා මාර ලස්සනයි. ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යන්නේ විෂ්ණු කෝවිලට. ඉතින් විෂ්ණු කෝවිලේ දෙවිවරු 32ක් හිටියා. ඒ 32ටම අපි වැඳලා ඒකේ මම චූටි වීඩියෝ කෑල්ලක් ඉස්සරහට දාන්නම්. පොඩි දුරක් ඇවිදයි යන්න ඕනේ එතනින්. අපි ඒකට නම් ගිහින් තිබුණේ නැහැ මම. ඒකට ගියේ ෆස්ට් ටයිම්. එතනට ගියාට පස්සේ මම එතන කියන්නේ ෆොටෝ ගන්න එපා කියලා දාලා තිබුණ නැති නිසා මම පොඩි වීඩියෝ කෑල්ලක් ඇතුලේ ගත්තා. හැබැයි පස්සේ ආයි හිතුවා අර එකේ වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා මේකෙත් වීඩියෝ කරන්න දෙන්නේ නැතුව ඇති බෝඩ් ගහලා තිබෙන්නේ නැති නිසා කියලා.
ඒ නිසා මම චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඒ අරගෙන නැවැත්තුවා. මම සම්පූර්ණ වීඩියෝස් ඇතුලේ ගන්න ගියේ නෑ. මොකද යාළුවා දැක්කොත් හොඳ නැහැ. ඊට අපං බැන්නොත් ලැජ්ජාවත් එක්ක නිසා මම මේ විදියට මේ බලන්නකො ලස්සන. ඒ කියන්නේ තැන් තැන් වල ඒ විදියට ලස්සනට හදලා දෙවිවරු 32ක් තමයි හිටියේ. නම්බර්ස් ගහලා තියෙනවා. ඒ නම්බර්ස් වලින් ලස්සනට අපිට පිළිවෙලට යන්න පුළුවන්. ඊට පස්සේ අපි විශ්ණු කෝවිලෙන් එළියට ඇවිල්ලා දැන් අපි යන්නේ එතන එහා පැත්තේ තියෙන බීච් එක. බීච් එකේ ඒ වෙලේ සන්සෙට් එක තිබ්බා. මේ වෙලාව දැන් ගොඩක් හවස් වෙලා බලන්න ඒ මාරම ලස්සනක් එක. ඔයා කියන්නේ මාරම ලස්සනයි. ඒ ඉර බැහැගෙන යන වෙලාව අපිට හම්බ වුණේ. මම එතන වීඩියෝස් ගත්ත TikTok දාන්න ඕන නිසා මේ ඉවර වෙලා යනකොට ඊට පස්සේ අපි ගියා ඉන්දියන් කෝවිලකට. මේක තනිකරම ඉන්දියාවේ ගියා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඒක තියෙන ළමයි කොච්චි කඩේ පල්ලිය ළඟ. ඉතින් එතනටත් ගිහිල්ලා බලන්න. එතනත් අපි තිලකයක් තියාගත්තා. ඒ තියාගෙන ඒක ඇතුළේ නම් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ, ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. මාරම ලස්සනයි. එතකොට අපි ඒ දවසේ කෝවිල් 4කට ගියා. ඉතින් මේ කෝවිල් 4න් මං ආසම අන්තිමට ගිය කෝවිලට. මොකද ඒක ඇතුළ තනිකරම භාවනාවක්. මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ගෙදර යන්න තමයි පිටත් උනේ. ගෝල් ෆේස් එකට ගියා. ගෝල් ෆේස් එකේ නම් ඉඩ නෑ ඉදා. මාරම සෙනගක් හිටියේ. දැන් වෙලාව 7:00ට 8ට හෝ 8:00ට විතර වගේ ඇති වෙලාව. හරියන්නේ නැහැ. ආයි හරවගෙන ගියා ගෙදර. ඉතින් ඒ ගෙදර යන වග රාට ඉතින් කොළඹ ලස්සනයිනේ කියන දෙයක් නැහැ. සෙනඟ ගොඩක් හිටියා. පොයේ දවසක් අපි කෙලින්ම මේ යන්නේ තිලකෙත් තියාගෙන කොළඹින් පිටත් වුණා කැන්ඩොස් එකට. ඉතින් මේ කූල් චොක්ලට් එකක් බිබි අපි පොඩි කයියක් දාගෙන ඉඳලා මගේ හරලියා මම නම් කොහෙන් ගියත් ලස්සන කියලා තියෙනවා පාට හරියම. ඊට පස්සේ මං ඉතින් ඒ දෙන්න කතා කරනකම් අපි එදා දවසේ ගාපු ෆොටෝස් වීඩියෝස් බලබල හිටියා. ඉතින් ඔයාලත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේ වගේ කෝවිල් පන්සල් පල්ලි යන්න. අපි මොන ආගමේ වුණත් හරිම ලස්සනයි. අපිට ගොඩාක් දේවල් බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් පරිස්සමෙන් සතුටින් ඉන්න.